අදත් මන් ලෑස්ති වෙන්නේ එළවලු ටික සුද්ධ කරලා ලස්සනට ෆ්‍රිජ් එකේ අසුර ගන්න. ඉතින් ඔයාලා දැන් මගේ පරණ වීඩියෝස් බලුවා නම් දන්නවා මේ විදිහට එළවලු ටික කලින් ලෑස්ති කරලා තියපහම කොච්චර අපිට කාලය ඉතුරු කරගන්න වගේම කොච්චර අපිට පහසුවක් වෙනවද කෑම ටික හදාගන්න සහ අපිට ඉක්මනින්ම කෑම හදාගන්න පුළුවන් වෙනවද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවා අපි මේ විදිහට අපි එළවලු ටික ෆ්‍රිජ් එකට දානකොට අපි අතින් සිද්ධ වෙන වැරදි සහ ඒවා මගහරව ගන්න අපිට කරන්න පුළුවන් දේවල්. අපි ගොඩක් අයට මේ සම්බන්ධයෙන් තියෙන මූලිකම පළවෙනි ගැටලුව තමයි මේවා කොච්චර කාලයක් නැවුම්ම තියාගන්න පුළුවන්ද කියන එක. සාමාන්‍යයෙන් අපි මේවා හොදලා හොඳට වතුර අයින් කරලා සාමාන්‍යයෙන් පැයක් දෙකක් වේලෙන්න තියලා ෆ්‍රිජ් එකේ තියනවා නම් අපිට මේවා සති දෙකමාරක් ෆ්‍රිජ් එක ඇතුලේ තියාගන්න පුළුවන්. ඊට වැඩි කාලයක් වුණත් තියාගන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයා ඒ එළවලුවේ තියෙන වතුර ප්‍රමාණය අයින් කරන ප්‍රමාණය මත. ඒ වගේම තමයි අපි මේවා ෆ්‍රිජ් එක ඇතුලේ තිබ්බහම මේ වගේ වාෂ්ප එකතු වෙලා එළවලු වලට වතුර එකතු වෙනවා. එතකොට එළවලු ඉක්මනින් කුණු වෙනවා. මමත් කලින් මගේ අතිනුත් ඒ වගේ වැරදි වුණා. හැබැයි ඒක පුහුණු වෙන්න මේ දේ ගැන අපි කරලා ප්‍රැක්ටිස් එකක් අපිට හම් වෙනකොට අපිට ඒකේ තියෙන වැරදි හවු වෙනවා. ඒ වගේම සහ ඒ වැරදි වලට අපිට ගන්න පුළුවන් පිළියම් යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට වතුර එකතු වුණාම අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපි මේ එළවලු ටික දාන භාජනයට යටින් ටිෂු පේපර්ස් දෙකක් විතර දානවා. ඒ වගේම තමයි එළවලු ටික දාලා ඊට උඩිනුත් ටිෂු පේපර් එකක් දාලා පියන වහනවා. එතකොට එළවලු වලට වතුර එකතු වෙන්නේ නැහැ. ඒ වගේම කලින් අපි කිව්ව විදිහට එළවලු ටික ටිකක් වැඩිපුර කාලයක් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි ලංකාවේ අයට නම් මේක අපි එළවලු සාමාන්‍යයෙන් සතියකට සැරයක් වගේ ගන්නවනේ. මේක බෝඩිමක එහෙම නැත්නම් හොස්ටල් එකක එහෙමත් නැත්නම් ඔයාලා වෙන රටක ඉන්න කෙනෙක් නම් එළවලු ගන්න සැරින් සැරේ එළියට යන්න බැරි කෙනෙක් නම් මේ ක්‍රමය ගොඩක් වටිනවා. එළවලු මේ විදියට කපලා ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරලා තියාගන්න එක. ඊළඟ ප්‍රශ්නය තමයි අපිට මේ වගේ ෆ්‍රිජ් එකේ ටික කාලයක් ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් එළවලු වර්ග මොනවද? හැම එළවලුවක්ම මේ විදිහේ ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්ද කියන එක. පිළිතුර ඔව්. නමුත් සාමාන්‍යයෙන් අපි ඉක්මනින්ම නරක වෙන එළවලු විදිහට ගත්තොත් ලීක්ස්, මැල්ලුම් කොළ, එතකොට වට්ටක්ක වගේ දේවල් ගොඩක් කල් මේ විදියට ස්ටෝර් කරලා තියන්න එපා. ඒ වගේම තමයි බතල වගේ දේවලුත් ගොඩක් කල් ෆ්‍රිජ් එකේ තියන්න එපා. එතකොට ඒකේ තියෙන නැවුම් බව නැති වෙනවා. ඒ වගේම තමයි ඒ වගේ අපිට ආහාරයට ගන්නකොට තියෙන ගුණයත් අඩු වෙනවා. මොකද ඒවා ඉක්මනින් නරක වෙන්න බලන නිසා සහ බතල වගේ දේවල් අල වර්ග හැකිලීමක් සිද්ධ වෙනවා. ගොඩක් කල් තිබ්බහම නමුත් අපි ෆ්‍රීස් කරොත් මේවා ඕනම එළවලුවක් තියාගන්න පුළුවන්. මම කියන්නේ නම් ලීක්ස්, එතකොට මැල්ලුම් කොළ, ඒ වගේ දේවල් වතුර සාමාන්‍යයෙන් වැඩිපුර එකතු වෙන දේවල් ඉක්මනින්ම ආහාරයට ගන්න. එතකොට අනිත් දේවල් අපිට පුළුවන් ඕනම එළවලුවක් මේ විදියට ෆ්‍රිජ් එකේ තියාගෙන පාවිච්චි කරන්න. ඊළඟ ප්‍රශ්නය තමයි අපිට මේ විදිහට එළවලු විතරද ෆ්‍රිජ් එකේ ඕගනයිස් කරගන්න පුළුවන්, අර ටිකක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ එළවලු විතරද කියන එක. නැහැ, අපිට එළවලු විතරක් නෙමෙයි මස් මාළු වර්ග, එතකොට කරවල වර්ග, පළතුරු වර්ග මේ දේවලුත් ෆ්‍රිජ් එකේ අපිට ටික කාලයක් පාවිච්චි කරන්න අරන් තියන්න පුළුවන්. මේ විදිහට ෆ්‍රීස් කරලා වගේම සාමාන්‍ය කොටසේ තියලා. හැබැයි මස් මාළු වගේ දේවල් උපරිම දවස් 4කට එහා තියන්න එපා. ගොඩක් අය තියෙනවා ප්‍රශ්නයක් නැහැ. නමුත්
මස් මාළු කියන දේවල් අපි ඉක්මනට නරක වෙන්න බලනවා. ෆ්‍රිජ් එකේ තිබ්බත් ඒකට දිලීර වගේ දේවල් එකතු වුණොත් අපිට ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඉතින් ඒ හේතු නිසා මස් මාළු වගේ දේවල් උපරිම දවස් 3ක් 4ක් දවස් 5ක් වගේ තියලා ඒවා ආහාරයට ගන්න ඊට වඩා තියෙන එක සුදුසු වෙන්නේ නැහැ. අනිත් කාරණය කරවල හාල් මැස්සු වගේ දේවල්. ඔව් ඒවත් අපිට පුළුවන් සුද්ධ කරලා ඒවා සෝදලා ෆ්‍රීසින් බෑග් වලට දාලා ඒවා තියන්න පුළුවන්. එහෙම නැත්නම් සිප්ලොක් බෑග් වලට දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ෆ්‍රිජ් එක ඕගනයිස් කරද්දී පාවිච්චි කරන භාජන වලට දාලා තියන්නත් පුළුවන්. පළතුරු මේ විදිහට අපි කාලයක් පාවිච්චි කරන්න ෆ්‍රිජ් එකේ දානවා නම් ඒවත් අපිට පුළුවන් කැට විදිහට කපන්න. අපි කියන පළතුරු එහෙමම තියන්නේ නැතුව පොත්ත අයින් කරලා ඒවා කැට විදිහට කපලා බොක්සස් වලට දාලා තියන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට අවශ්‍ය ප්‍රමාණය අරගෙන ආහාරයට ගන්න පුළුවන්. ජූස් එකක් වගේ හදනවා නම් ඒවට එකතු කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය තමයි අපි මේ එළවලු පළතුරු මස් මාංශ වගේ දේවල් ස්ටෝර් කරන්නේ මොන වගේද? ෆ්‍රිජ් එක ඇතුළට දාති අපිට ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. ඉතින් මේ මගේ අතින් වෙච්ච ලොකුම වැරැද්දක් ඒ තමයි මම මේ මෑතක් වෙනකම් ඔයාලා මගේ කලින් වීඩියෝස් දැක්කහම දකින්න ඇති මම මේ මෑතක් වෙනකම්ම මේ එළවලු ස්ටෝර් කරන්න සාමාන්‍ය භාජන කියන්නේ ඒ ස්ටෝර් වලටම තියෙන භාජන වලට අමතරව මම අයිස්ක්‍රීම් කප් වගේ දේවල් පාවිච්චි කරා. ඉතින් ඒක ශරීරයට අහිතකර දෙයක් කියලා Facebook එකේ ඒ වගේම ගොඩක් ආටිකල්ස් තිබ්බ නිසා මම ඒක අයින් කරා. ඒ වගේ දේවල් නැතුව දැන් මම මගේ ළඟ තියෙන භාජන ටිකට අමතරව දැන් ඒවා අයින් කරපුවාම මට සීමිත ප්‍රමාණයක් තමයි භාජන ඉතුරු වෙන්නේ. ඒ නිසා මම Facebook එකේම තිබ්බ page එකක් මේ විදිහට එළවලු පළතුරු වගේ දේවල් අපි ෆ්‍රිජ් එකේ ඕගනයිස් කරලා තියන්න යූස් කරන්න පුළුවන් බාස්කට් වගේක්. ඒවා එයාලා නියමිත ප්‍රමිතියට හදලා තියෙන්නේ සහ ඒ වගේ මේ විදිහට ආහාර තිබ්බහම කිසි ප්‍රශ්නයක් නැහැ කියලා තිබ්බා. මම ඒ ටික ගෙනාපුවාම ඔයාලට ඒ ගැන වීඩියෝ එකක් දෙන්නම්. ඒවා හොඳයිද? ඒවා රීසනබල්ද? ඒ වගේම එයාලගේ ක්වොලිටි එක කොහොමද කියලා. එකක් රුපියල් 85ක් කියන්නේ එයාලගේ ප්‍රමාණ තියෙනවා. ඉතින් එකක් රුපියල් 85ක් වගේ තමයි උනේ මට මතක විදිහට. තාම ඕඩර් එක ආපු නැති නිසා මම ඔයාලට ඕඩර් එක ආපුවාම ඒ ගැන විස්තර දෙන්නම්. ඒ භාජන වලට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් තව දේවල් තමයි සිප්ලොක් බෑග් වගේ දේවල්. ඉතින් ඒවා සුපර් මාකට් වල ගන්න තියෙනවා. අපිට ධාන්‍ය වර්ග වගේ දේවල් ස්ටෝර් කරලා තියා ගන්නවා නම් මට ඒක කියන්න අමතක වුණා. අපිට තව එළවලු පළතුරු මස් මාංශ වලට අමතරව තඹපු ධාන්‍ය වර්ග උනත් ෆ්‍රිජ් එකේ තියලා අවශ්‍ය දවසට ෆ්‍රිජ් එකේ යට කොටසෙන් තියලා නැවත පොඩ්ඩක් උණු වතුර දාලා ටික වෙලාවක් ඒක තම්බලා වගේ ගන්න. එතකොට අලුත් විදිහටම ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් අපිට ස්ටෝර් කර ගන්න නම් මේ වගේ සිප්ලොක් බෑග් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයාලා එළවලු කියන shopping bags වගේ දේවල් නම් පාවිච්චි කරන්න එපා. ඒ වගේ වතුර එකතු වෙලා එළවලු නරක වෙන්න බලනවා. ඒ නිසා ඒ වගේ සිප්ලොක් බෑග් එකක් එහෙම නැත්නම් ෆ්‍රීස් බෑග්ස් තියෙනවා සුපර් මාකට් වල. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි අපි මේවා ස්ටෝර් කරනකොට හැම එළවලුවක්ම මේ විදිහට කපලා තියන්න පුළුවන්ද? එහෙම කපලා තියන්න බැරි දේවල් මොනවද කියලා බලමු. සාමාන්‍යයෙන් අපි මේ විදිහට කැරට්, වට්ටක්කාය වගේ ටිකක් දියගතිය අඩු, ඒ කියන්නේ දියර ස්වභාවය අඩු එළවලු කපලා තියන්න පුළුවන්. හැබැයි පිපිඤ්ඤා, කැකිරි, රාබු වගේ දේවල් අපි කපලා තිබ්බහම වතුර එකතු වෙන ප්‍රමාණය වැඩි.
ඉතින් ඒ වගේ එළවලු කපන්නේ නැතුව අපිට පුළුවන් ඒ විදිහටම තියන්න. ආය කෙසෙල් මුව වම්බටු වගේ දේවල් කපලා තියන්න එපා. ඒ වගේ කහට පිපෙනවා. ඉතින් වම්බටු වගේ දේවල් ඔයාලට පුළුවන් උයන වෙලාවට ගන්න. එහෙම නැත්නම් ඒවා බැදලා තියන්නත් පුළුවන්. ඊළඟට මම ඔයාලට කියන්නේ අපි මේ විදිහට බැදලා ආහාරයට, ඒ කියන්නේ කලින් බැදලා ඉවර වෙලා ෆ්‍රිජ් එකේ දාලා නැවත ආහාරයට ගන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් එක දෙයක් තමයි මේ වම්බටුව. අපිට මේක තෙල් වලින් බැදලා හරි එයාර් ෆ්‍රයර් එකෙන් බැදලා හරි ඔයා කැමති විදිහට මේක සාමාන්‍ය ප්‍රමාණයකට, ඒ කියන්නේ අපි ඒ වෙලාවේ උයනවා නම් වෙනදා බදින ප්‍රමාණයටම බැද ගන්නවා. අපි මේක කල් තියාගන්න නම් බැදගන්නේ ටිකක් වෙනදා බදින ප්‍රමාණයට වඩා චුට්ටක් විතර අඩුවෙන් බැද ගන්නවා. ඊට පස්සේ අපි ඒවා සිප්ලොක් බෑග්ස් වල හරි අර විදිහට කන්ටේනර්ස් වල හරි දාලා අපි පාවිච්චියට ගන්න වෙලාවට නැවත පොඩ්ඩක් බැද ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට සම්පූර්ණයෙන්ම බැදලා වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. අපිට අර පොඩ්ඩක් රස්නෙන් ආහාරයට ගන්න ඕන නම් මේක ඒ වෙලාවට නැවත බැද ගන්න. එතකොට අර අපි ඕවර් කුක් වෙනවනේ, වැඩිපුර බැදින නිසා. එතකොට ඒකේ වර්ණය, රස වගේ දේවල් නැති වෙනවනේ. ඒ නිසා තමයි කියන්නේ කලින් ටිකක් බැදලා පස්සේ ටික බැද ගන්න පුළුවන් කියලා. මෙහෙම බදිනකොට ඔයාට පුළුවන් එකපාර ප්‍රමාණයක්, ලොකු ප්‍රමාණයක් ගෙනල්ලා අවුවේ හොඳට අවුව තියෙන දවස්වලට වේලෙන් තියලා ඊට පස්සේ ඒකට තෙල් ටිකක් පාවිච්චි කරලා ඉක්මනට බැද ගන්න. කාරවිල, වම්බටු, කෙසෙල් මුව වගේ දේවල් ওই විදිහට අපිට කල් තියා ගන්න පුළුවන්. කෙසෙල් මුව කපනවා නම් අනිවාර්යයෙන්ම උයන්න බලාගෙන, එහෙම නැත්නම් නැවත පාවිච්චිය සඳහා බෙදලා ගන්න බලාගෙන මේ විදිහට ඒවා කපන්න. නැත්නම් ඒ වගේ කාට පිපෙනවා සහ ඒ වගේ රස වෙනස් වෙනවා. ඊළඟ ප්‍රශ්නය තමයි අපි මේවා කොහොමද ස්ටෝර් කරන්නේ? ෆ්‍රිජ් එකේ මොන වගේ තැන්වලද මේ එළවලු ස්ටෝර් කරන්නේ කියන එක. ඉතින් අපි මස් මාංශ නම් කොහොමත් ෆ්‍රීස් එකේ ස්ටෝර් කරනවා සහ ධාන්‍ය වර්ගත් එහෙමයි. නමුත් පළතුරු, එළවලු ගොඩක් වෙලාවට අපි එදිනෙදා ආහාරයට ගන්න නිසා ඒවා පහළ කොටසේ ස්ටෝර් කරන්න ඕනි. ඒ වගේම තමයි අපි කෑම හදන්න හිතාගෙන ඉන්න පිළිවෙලට ඒවා ඉහළ සිට පහළට ස්ටෝර් කරන්න ඕනි. තව දෙයක් තමයි අපි ඉක්මනින්ම නරක වෙන ආහාර තියනවා නම් ඒවා ෆ්‍රිජ් එකේ උඩ ඉඳන් නරක් වීම අඩු ආහාර ෆ්‍රිජ් එකේ පහළ දක්වා ඒවා ස්ටෝර් කරන්න ඕනි. එතකොට අපිට ආහාරයට ගන්නකොට උනත් නැවත මේවා බාස්කට් ඇර ඉන්න ඕනේ නෑ. අපිට ඒවා උඩ තියෙන එක අරගෙන ආහාරයට ගන්න පුළුවන්, පිළිල කරන්න පුළුවන්. එතකොට අර ආහාරවල අපත යෑම අවම වෙනවා. අනිත් එක තමයි අපි මේ එළවලු වගේ දේවල් කපනකොට සාමාන්‍යයෙන් අපි ඔයන්න කපන ප්‍රමාණයටම කපලා තියන්නේ. සමහරු මේවා දැන් බීට තලයක් උනන් ගත්තොත් ඒක නිකන් 2ට 4ට වගේ කපලා ස්ටෝර් කරනවා උයන වෙලාවට ගන්න. ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහටම අපි උයන විදිහටම ඒවා කපලා ඉවරලා තියන්න පුළුවන්. පළතුරු වගේ දේවල් නම් එහෙම අවශ්‍ය නැහැ. එළවලු වගේ දේවල් අපිට මෙහෙම කරත් ඉක්මනට කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න වලට උත්තර අරගෙන ආවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් මම subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා කැමති මොනවා හරි කන්ටෙන්ට්ස් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒවා ගැන වීඩියෝස් අරගෙන එන්නම්. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. වීඩියෝ එක අවසන් කරාට මම Q&A වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔයාලගේ ප්‍රශ්න තියෙන දේවල් වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. මම මේ දේවල් ඔයාලට වීඩියෝ එකක් විදියට අරගෙන එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. මම හිමා.